තියෙන එක්කෙනාට. හැබැයි ඇත්තටම ජීවිතේ සාර්ථක වෙන්නේ කාගේද? අද ලෝකෙට ඕනේ මම දෙවියන්ට කියපු එක්කෙනා. අද මම කතා කරන්න යන්නේ අපි ඉගෙන ගන්නේ අපිටද කියලා. ඉස්සර කාලේ අපිට කාව හරි දඩයන් කරගන්න අපිට සතෙක්ව දඩයන් කරගන්න ඕන වුණාම අපි ගලකින් හරි ගල් කෑල්ලකින් හරි ගහනවා. මේක ටික කාලයක් යනකොට ඩෙවලොප් වෙලා අපි ටූල්ස් පාවිච්චි කරන්න ගත්තා. අපි දැනගෙන හිටියා මේ ටූල්ස් අපි පාවිච්චි කරන්නේ මොකටද? ඒක පාවිච්චි කරන වෙලාව සහ මේ ටූල්ස් එක්ක අපිට ඩිසිප්ලින් එකක් තිබ්බා. දැන් මේ ආයුධ කියන්නේ AI වලට. ඉස්සර කාලේ අපිට මොකක් හරි දෙයක් ගැන දැනගන්න ඕන වුණාම අපි ලයිබ්‍රරි එකට ගිහිල්ලා පැය දෙකක් තුනක් ගත කරලා ඒකට උත්තරේ හොයාගන්නවා. හැබැයි දැන් අපිට ලෝකික දැනුම තප්පර දෙක තුනෙන් අපිට ගන්න පුළුවන්. AI නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මිනිස්සුන්ට වඩා එක ස්ටෙප් එකක් උඩින් ඉන්න එකක්. මම තවත් ප්‍රශ්නයක් ඔයාලගෙන් අහනවා. AI අපි වෙනුවෙන් හිතනවද? නැත්නම් AI අපිත් එක්ක හිතනවද? ඉස්සර කාලේ මිනිස්සු ගමන් ගියේ මොනවද? ඉස්සර කාලේ මිනිස්සු කරත්තවල ගමන් ගියා. ඒ කරත්තේ පැද්දේ කවුද? හරකෙක් තමයි ඒ කරත්තේ ඇදගෙන ගියේ. ටික කාලයක් යනකොට මේ කරත්ත රීප්ලේස් වුණා වාහන කියලා එකක් එක්ක. කරත්ත රීප්ලේස් වුණා වාහනයත් එක්ක කරත්තේ ඇදගෙන ගිය හරකා රීප්ලේස් වුණා වාහනේ පදින මිනිස්සයත් එක්ක. ටික කාලයක් අපි වාහන පැදගෙන යනකොට අපිට ටිකින් ටික හරකයි කරත්තේ දෙකම අමතක වෙලා ගියා. දැන් වෙන්නේත් ඒ වගේ එකක්. වාහන මිනිස්සු පදිනවා. ඒක රීප්ලේස් වෙන්න AI එනවා. මිනිස්සයත් එක්ක AI රීප්ලේස් වුණොත් අපිට ටිකෙන් ටික මිනිස්සුන්වත් අමතක වෙලා යනවා. අපි සයන්ස් පාඩම් කරනවා. අපි කටපාඩම් කරලා ගිහිල්ලා පේපර් එකට උත්තර ලියනවා. ලියලා ලකුණුත් ගන්නවා. හැබැයි ඇත්තටම අපිට කිව්වොත් ගමක ජල පද්ධතිය ගැන තොරතුරක් කියන්න කියලා අපිට කියන්න පුළුවන් වේද? අංකල් ආන්ටිලා හිතලා බලන්න. අපිට කියන්න පුළුවන් වේද? අපි දැන් කරන්න ඕනේ කටපාඩම් කරලා අවුරුදු 400ක 500ක තොරතුරු ගිහින් පේපර් එකේ ලියන එක නෙමෙයි. අපි කරන්න ඕනේ ක්‍රිටිකලි හිතන්න ඉගෙන ගන්න එක. මේ ක්‍රිටිකලි හිතන්න ඉගෙන ගන්න එකට ලොකු ඔපචුනිටි එකක් දෙනවා AI කියන එක. AI අපිට අලුත් ප්‍රශ්න කියලා දෙයි, අපේ ප්‍රශ්න වලට උත්තර දෙයි, අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදා ගනි. හැබැයි මතක තියාගන්න AIටත් වරදින්න පුළුවන්. AI කියන හැම එකම හරිම නෑ. AIට පුළුවන් ඔයාගේ දැනුම හොරකම් කරන්න. AIට පුළුවන්